අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්නවා හිතවතුනි. ඔබ කෙදිනක හෝ හිතලා තියෙනවද අපේ ලෝකයේ මිනිසුන්ට තවමත් සොයාගන්න බැරි වුණු හැංගිලා ජීවත් වෙන අద్භූත සත්ව කොට්ටාශ ඉන්න පුළුවන් කියලා. හරියට අර ලංකාවේ හිටපු නිට්ටයෝ වගේ. අද අපි කතා කරන්න යන්නේ ඒ වගේ ලෝක ප්‍රසිද්ධ දශක ගණනාවක් තිස්සේ මිනිසුන්ව පුදුමයටපත් කරපු අභිරහසක් ගැන. ඒ තමයි බිග්ෆුට් නැත්නම් යටි කියලා හඳුන්වන සත්ව කොට්ටාශ. අඩි 7-8ක් විතර උස මුළු ඇඟම ලෝම වලින් වැහුණු මිනිසෙක් සහ ගෝරිල්ලෙක් අතර මැද හැඩයක් තියෙන මේ ජීවියා ඇත්තටම ජීවත් වෙනවද? නැත්නම් මේක හුදෙක් මිත්‍යාවක් විතරක්ද? අද අපි මේ වීඩියෝ එකෙන් බිග්ෆුට් ගැන තියෙන සාක්ෂි, ඔහු දකින්න ලැබුණු ප්‍රධාන ස්ථාන සහ මේ ගැන හැදුණු ප්‍රසිද්ධ චිත්‍රපට ගැන සරලව කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. බිග්ෆුට් ගැන වැඩිපුරම කතා බහ වෙන්නේ ඇමරිකාවේ. විශේෂයෙන්ම ඇමරිකාවේ වායඹ දිග පැසිෆික් කලාපයේ පැසිෆික් නෝර්ත් වෙස්ට් කියන ප්‍රදේශයේ ඝන වනාන්තර වලින් තමයි මේ ජීවියා ඉන්නවා කියලා දැනට වාර්තා වෙලා තියෙන්නේ. මේ අතරින් ප්‍රධානම තැන් කීපයක් තියෙනවා. මුලින්ම ඇමරිකාවේ වැඩිපුරම බිග්ෆුට්ව දැකලා තියෙන්නේ වොෂින්ටන් ස්ටේට් එකේ. මෙහි තියෙන කඳුකර සහ ඝන කැලෑ මේ වගේ ජීවියෙකුට හැංගිලා ඉන්න හොඳ ස්ථානයක්. ඊළඟට කැලිෆෝනියාවේ බ්ලෆ් ක්‍රීක් කියන ප්‍රදේශයෙන්. මේක තමයි බිග්ෆුට් ඉතිහාසයේ වැදගත්ම තැන. මොකද ලෝකයේම හොල්ලපු වීඩියෝ සාක්ෂියක් හමුුනේ මෙන්න මේ ප්‍රදේශයේ. ඊළඟට ඔරිගන් ප්‍රාන්තයෙන් මේ ප්‍රාන්තයේ කැලෑවල ඇවිදින්න යන සංචාරකයන් බොහෝ වෙලාවට අමුතු ශබ්ද සහ විශාල පාද සලකුණු දැකලා තියෙනවා. ඇමරිකාවේ ඉන්න ආදිවාසීන්, ඒ කියන්නේ රතු ඉන්දියානුවන් වසර 100 ගණනකට කලින් ඉඳලා මේ වගේ යෝධ කැලෑ මිනිසුන් ගැන කතන්දර ඔවුන්ගේ පරම්පරාවල දරුවන්ට කියලා දීලා තියෙනවා. හැබැයි මේ අභිරහස ඇමරිකාවට විතරක් සීමා වෙන්නේ නැහැ. අපි ආසියාව පැත්තට આવොත් හිමාලයේ කඳුකරේ ජීවත් වෙනවා කියන යටි ගැන ඔයාලා අහලා ඇති. බිග්ෆුට් සහ යටි කියන්නේ එකම වර්ගයේ ජීවීන් දෙදෙනෙක් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. වෙනසකට තියෙන්නේ බිග්ෆුට් ජීවත් වෙන්නේ ඇමරිකාවේ තෙතමනේ සහිත ඝන කැලෑවල වනාන්තරවල. හැබැයි යටි ජීවත් වෙන්නේ හිමාලයේ අධික ශීතල සහිත හිමින් වසුණු කඳුකරේ. හිමාලයේ ඉන්න ශාපාවරු සහ කඳු නගින්නන් අඩි ගණනාවක් විශාල හිම මත තැබූ පාද සලකුණු, විශාල පාද සලකුණු දැකලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ ජීවියා හිම මිනිසෙක් විදිහටත් ප්‍රසිද්ධයි. දැන් අපි බලමු බිග්ෆුට් ඇත්තටම ඉන්නවා කියලා ඔප්පු කරන්න තියෙන සාක්ෂි මොනවද කියලා. මුල්ම සාක්ෂිය තමයි පැටර්සන් ගිම්ලින් වීඩියෝ එක. මේක ගත්තේ 1967 දී. මේක තමයි බිග්ෆුට් ගැන තියෙන ප්‍රසිද්ධම සහ විවාදයට ලකුණු සාක්ෂිය. රෝජර් පැටර්සන් සහ බොබ් ගිම්ලින් කියන දෙදෙනා කැලිෆෝනියාවේ කැලෑවකදී කැමරාවකට හසු කරගන්නවා කෙස් වලින් වැහුණු යෝධ ජීවියෙක් ඇවිදගෙන යනවා. මේ වීඩියෝ එක අදටත් ව්‍යාජ එකක් කියලා ඔප්පු කරගන්න විද්‍යාඥයන්ට බැරි වෙලා තියෙනවා. මොකද ඒ යුගයේ AI තාක්ෂණය වගේ දේවල් තිබ්බේ නැහැ. අනෙක් සාක්ෂිය විශාල පාද සලකුණු ෆුට්ප්‍රින්ට්ස් හමුවීම. බිග්ෆුට් යන නම හැදුනෙත් මේ නිසයි. කැලෑවලින් අඟල් 16ක් 24ක් විතර දිග විශාල පාද සලකුණු හමු වෙලා තියෙනවා. මේ වගේ ප්ලාස්ටර් පැරිස් අච්චු අරන් පරීක්ෂා කරපු සමහර විද්‍යාඥයෝ කියන්නේ මේවා ව්‍යාජ ලෙස හදන්න අමාරුයි කියලා. අමුතු ශබ්ද ඇසීම සහ කෙස් ගස් හමු වෙලා තියෙනවා. රෑ කාලයට කැලෑවලින් ඇහෙන අద్භූත කෑගැසීම් සහ ගස්වල රැඳී තිබුණු හඳුනා නොගත් සත්ව කෙස් ගස් පවා සාක්ෂි විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මේ අභිරහස කොච්චර ජනප්‍රිය වුණාද කියනවනම් පොලිවුඩ් සිනමාවේ මේ ගැන ලස්සන ෆිල්ම්ස් හැදිලා තියෙනවා. එකක් තමයි හැරි ඇන්ඩ් හෙන්ඩර්සන් කියන 1987 හැදුණු චිත්‍රපටිය. මේක ගොඩක් ලස්සන පවුලේ හැමට බලන්න පුළුවන් චිත්‍රපටයක්. ඒකෙදි වෙන්නේ එක පවුලකට අහම්බෙන් බිග්ෆුට් කෙනෙක් හම්බ වෙලා ඔහුව එයාලගේ ගෙදර අරන් ගිහිල්ලා ඒගොල්ලෝ මුණ දෙන අත්දැකීම් ගැන තමයි මේ චිත්‍රපටයේ සඳහන් වෙන්නේ. අනෙක් චිත්‍රපටිය තමයි The Bigfoot Phenomenon. මේක වාර්තාමය චිත්‍රපටියක්. ඒ වගේම තව වාර්තාමය චිත්‍රපට තියෙනවා Discovery සහ History නාලිකා මගින් කරපු Expedition Bigfoot වගේ චිත්‍රපටි. මේවා ඉතාමත් කුතුහලයෙන් පිරුණු movies කියලා කියන්න පුළුවන්. අවසාන වශයෙන් කිව්වොත් තාක්ෂණය මෙච්චර දියුණු අද වගේ කාලයකත් බිග්ෆුට් කියන්නේ ඇත්තටම ජීවියෙක්ද නැත්නම් මිනිසුන් රවට්ටන්න හදපු ප්‍රබන්ධයක්ද කියන එක ස්ථිරවම කියන්න කවුරුත් දන්නේ නැහැ. සමහරු කියන්නේ මේ පරිණාමයේදී වඳ වී ගියායි සැලකෙන යෝධ වානරයෙක් ජයගැන්ටොපිතිකස් වෙන්න ඇති කියලා. ඉතින් හිතවතුනි ඔබ මොකද හිතන්නේ? බිග්ෆුට් ඇත්තටම ඇමරිකාවේ සහ හිමාලයේ ඝන කැලෑස්සේ අදටත් හැංගිලා ඉන්නවද? හිමාලයේ ඉන්නවා කියන යටි ගැන ඔබ මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ සිලෝන් ඇකඩමියා channel එක subscribe කරන්න. ඉතින් නැවතත් දවසක හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක්.